සීනි බෝතලේ මොනවද තියෙන්නේ? බොහොම හොඳයි. බොහොම හොඳයි. අපි නොදන්න කාරණයක් මතු කරලා දුන්නාට සීනි බෝතලේ සීනි තියනවා කියලායි. මේ මොන රහද? මොන රහද පුතේ? උත්තර හම්බුණත් එක්ක මං කවුරු හරි කිව්වා. බියර් තිතරයි. බියර් වල ප්‍රශ්නේ මොකද්ද? බියර් බීපුවම සෙම වැඩි. කොහොමත් හැම මද්දසාරයකම ප්‍රශ්න නැද්ද? තියෙනවා ඈ. මේ ඊට අමතර ප්‍රශ්න මේ. තව පෞල් ප්‍රශ්න එහෙමත් එහෙම එන්න පුළුවන්. මේ බාර්ලි බීජ කල් තියාගන්න ගත්ත ක්‍රමයක් තමයි ඒ බාර්ලි බීජ යුෂය කුණු නොවි තියාගන්න ඒකට මද්දසාර දැම්මා. දැන් එතකොට ඒගොල්ලෝ පර්පස්ලි එක කරේ මොනවා කල් තියාගන්නද? බාර්ලි බීජ ඖෂධයක් විදියට. අපේ උන් මේක කල් තියාගන්න දැන් මේක බොන්න තමයි දැන් මේ බොන්නේ. අපේ අයගෙන් ඇහුවොත් එහෙම බියර් වල මොනවද තියෙන්නේ කියලා බාර්ලි බීජ තියෙනවා කියලා අපි උන් දන්නේ නෑ. අර කල් තියාගන්න දැම්මනේ ද්‍රව්‍යයක්. ඒක අපේ අයට වැදගත්. ඒතර බියර් එක ගහලත් හතර ගාතෙන් එන අය ඉන්නවා. එහෙම තියෙනවා ඈ. ඔය බියර් වල ලොකු පෙන ගොඩක් එහෙම එනවා. ඊළඟට අධිකව මහත් වෙන්න ගන්නවා බියර් බීපුවාම. කෙප්‍රියොන් ටික පොලිමේදී දන්නේ යාද? බියර් බිව්වත් පස්වෙනි සිල්පදේ කැඩෙනවා ඈ. බාර්ලි බීජ චේතනාව ඒක. චේතනාව. බියර් බොන එකක් ඉතින් කියන්නේ නෑනේ මම මේ බාර්ලි බීජ බොන්නේ කියලා. චේතනාව තියෙන්නේ අරක. හරි. ඒතර මත්වීමේ චේතනාවකින් මොනවා බිව්වත් මොනවා කෑවත් අර තමයි ගැටලුව එන්නේ. හරි. ඉතින් මත්වීමේ චේතනාවකින් අපි සාමාන්‍යයෙන් ලී කොටයක් දර කොටයක් වගේ කන්නේ නෑනේ. මත්වීමේ චේතනාවකින් නේද? දැන් මේ ෆෑන් එකක් හිමලව කන්න හිතෙන්නේ නෑනේ. මත්වීමේ චේතනාවකින්. පිස්සුවක් වෙන්නේ බෑ ඒක. Tamanට තේරෙන්න දැන් ඔය නැත්තම් මේ සීනි බෝතලේ මොනවද තියෙන්නේ? බොහොම හොඳයි. බොහොම හොඳයි. අපි නොදන්න කාරණයක් මතු කරලා දුන්නාට සීනි බෝතලේ සීනි තියනවා කියලායි. ළමයි ඔය සීනි බෝතලේට යීස්ට් එහෙම වැටිලා ඕකේ නිපදවනවා නිර්වායු සුසනෙන් මොනවද? මද්යසාර. සමහර ගෙවල් වල සීනි බෝතලේ ඇරියාම කසිප භාගයක් ඇරියා වගේ. මද්යසාර හැදෙනවා. හැබැයි ඒක මේ මහා ඉහළ සාන්ද්‍රණයකින්ද? නෑ නෑ. ඉතින් ඒතකොට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් සුළු සාන්ද්‍රණයක් වුණා. ඉතින් මේ සීනි ටිකක් කෑවා කියන්නේ බීවා වගේ නේද කියලා. අපි එහෙම චේතනාවකින්ද බොන්නේ? දැන් එහෙම චේතනාවක් තියෙනවද අපේ? චේතනාවයි කර්මය වෙන්නේ. අපි තේ ටිකක් හදන්න කියන චේතනාවනේ තියෙන්නේ. දැන් ආච්චි අම්මා ගිහිල්ලා පුතේ ෂොට් එකක් දාන්න මගේ අම්මට පොඩි ෂොට් එකක් දාන්න. අනිත් එක එච්චර බෙරි වෙනවද එහෙම? නෑ නෑ. ගෙදර තේ එකක් බීවා කියලා ආච්චි බේරන්න බෑ. මිදුලේ පයි දුවනවා. නේ? සීයා කෙලින්ම වන් ෂොට්